එතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සාකච්ඡාවලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වෙනිදාට පෙර පැවති මට්ටම් කරා ආපසු නොයනු ඇති බවයි. මේ ශ්‍රී ලංකාවේ අපනයනවලට බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වැසී යාමට හා සමස්ත බාහිර වෙළඳාමට බලපෑමක් එල්ලවීමත් සමග රජයට තීරුබදු හා සුරා බදු වලින් ඇස්තමේන්තු ආදායම ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයක්ද උද්ගත විය හැකි බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම තීරුබදු රහිත කලාපයක් නිර්මාණය කර ගැනීමට යුරෝපා සංගමය සමග යෝජිත GSP+ ලබා ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. The government also, His Excellency the President directly wrote to the President of the United States, Donald Trump, the letter highlighting the possible ways of mitigating these things and the actions that we can take and the request for collaborations to reduce these tariffs, and that letter has already gone to and presented to White House. The White House has acknowledged that letter received. We will have a meeting tonight then, so the things would be even the information would be revealed to the parliament. මම රජයට යෝජනාවක් කරනවා. අත්ත වශයෙන්ම අපේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් අත්සන් කරලා කියලා තියෙනවා සර්ව පාක්ෂික සමුළුවක් පවත්වලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න. මේ අතර ඇමරිකාවේ